අද කරේ දේ ඕගොල්ලන්ට කැටියෙම කියනවා නම් උනන්දුව ලෝකයට අරන් යන දවස. කටහැරලා කියන්න පුළුවන් මේඩ් ඉන් ශ්‍රී ලංකා ලංකාවේ නිර්මාණයක්. අපේ අයගම හදවත පින්තැන්නේ සුරතුන්ගේ සුරත් වලින් තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට මේ නිර්මාණය ලෝකයට අරන් යන වෙඩිමුරේ තමයි අද තිබ්බේ. ඉතින් ඒක විශේෂිත දෙයක්. අපි පර්ෆියුම් මාලාවක් හදනවා. ඒ කියන්නේ එකක් නෙමේ 11ක්. අපි කියන ටීම් ඔෆ් 11 කියලා ක්‍රිකට් ක්‍රීඩා කරේ 11 දෙනයි. ඉතින් ඒ වගේම මම පර්ෆියුම් 11ක් අද හදලා ලෝකයට අරන් යන දවස ටීම් ඔෆ් 11 උනන්දුවා. ඉතින් අපේ බ්‍රෑන්ඩ් එක උනන්දුවා සන්නාමයක්. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි රටක් දියුණු වෙන්න නම් රටක් ජනප්‍රිය වෙන්න නම් රටක අනාගතය රැඳෙන්නේ ඒ රටේ දේශීයත්වයෙන් නිමවෙන නිෂ්පාදනය වෙන ඒ රටේ සන්නාම. ඉතින් මම කටහැරලා මට කියන්න පුළුවන් පින්තැන්නේ අපිට සන්නාම දෙකක් තියෙනවා. එකක් සිලානි අනිත් එක උනන්දුවා. උනන්දුව තමයි අද එලි දැක්කුවේ. අපේ කම්පැනි එක නැත්තම් පින්තැන්න හෝල්ඩින්ග්ස් පින්තැන්න වුඩ් ඩුබායි රටේ රෙජිස්ටර් වෙලා තියෙනවා. විශේෂයෙන්ම UAE වල රටවල් 14කට දැන් අපි හෝල්සේල් විදියට අපි ඩිස්ට්‍රිබියුට් කරනවා. ඒ වගේම රටවල් දෙකක අපේ අවුට්ලට්ස් තියෙනවා. අපි ඉදිරි මේ අවුරුද්ද ඉවර වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා රටවල් 5ක අපේ අවුට්ලට්ස් ඕපන් කරන්න. ඒ වගේම ලංකාවේ දැන් අදින් පස්සේ ඊතුරු මාස 3දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් හැම නගරයකම උනන්දුවා නැත්තම් සිලානි පින්තැන්න වුඩ් නමින් අපේ ෂෝරූම්ස් අපි ඕපන් කරනවා. විශේෂයෙන් මම ලංකාවේ අපේ ඉන්න හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේ ලංකාවේ අපේ දේශිකත්වයෙන් බිහි වෙන මේ උනන්දුව ටෙස්ට් කරලා බලන්න. අපි මේකේ වර්ගීකරණ 11ක් තිබ්බට අපි ප්‍රධාන වර්ගීකරණ 3කින් තමයි එන්නේ. එකක් ප්‍රෙස්ටිජ් වුඩ් කියන එක තමයි අද අපි එළියට එළි දැක්ුවේ. දෙවෙනියට එලීට් ගෲප් එක. ඒකෙදි වුඩ් ඔයිල් 4ක් තියෙනවා. ඒ වගේම වුඩ් ඔයිල් සමග පර්ෆියුම් 4ක් තියෙනවා. ලෙගසි කලෙක්ෂන් එකේ අපේ 6ක් තියෙනවා. ඉතින් මේ ලෙගසි කලෙක්ෂන් එක මම බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ ඉන්න හැමෝටම පරිහරණය කරන්න හැකිවන පරිදි තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ.